සුබ දවසක් වේවා සියලු දෙනාටම. අද වීඩියෝ එකෙන් ගේන්න යන්නේ ඔයාලට ඔයාලගේ මාළු මිරිස් වගාවේදී භාවිතා කරන්න පුළුවන් පොහොර වර්ගයක් ගැන තමයි කියන්නේ. ඒ තමයි යාර්මිලා ටාගට්. ඉතින් මේ පොහොර එක ගැන කතා කරද්දී මේකේ මූලික වශයෙන් නයිට්‍රජන්, පොස්ෆරස් සහ පොටෑසියම් අඩංගු වෙනවා. ඉතින් මේකේ 13ට 21 කියන අනුපාතයට තමයි නයිට්‍රජන්, පොස්ෆරස් සහ පොටෑසියම් අඩංගු වෙන්නේ. ඉතින් මේ යාර්මිලා ටාගට් කියන පොහොර එකේ වැඩි වශයෙන් පොටෑසියම් තමයි අන්තර්ගත වෙන්නේ. ඉතින් මේකේ තියෙන නයිට්‍රජන් ප්‍රමාණය ශාකයේ හොඳ වර්ධනයක් ලබා ගැනීමටත් මේකේ තියෙන ඉහළ පොටෑසියම් ප්‍රමාණය මල් හා පල හට ගැනීම උත්තේජනය කිරීමටත් වැදගත් වෙනවා. මේ පොහොර එක භාවිතා කරන්න පුළුවන් මල් හටගන්න අවධියේදී මාළු මිරිස් වගාවන් සඳහා එක පැලයකට ග්‍රෑම් 2ක් 3ක් අතර ප්‍රමාණයක් සති දෙකකට වරක් භාවිතා කිරීම හැකියාව තියෙනවා. ඉතින් මේ පොහොර එක භාවිතා කිරීම තුළින් ඔයාලට හොඳ අස්වැන්නකට යන්න පුළුවන් වගේම ශාකයේ හොඳ ප්‍රශස්ත වර්ධනයක් ලබා ගැනීම හැකියාවකුත් තියෙනවා.